නැවතත් යේසුස් වහන්සේගේ නාමයෙන් සාදරයෙන් ඔබ ජීවන මධ්‍යස්ථානයේ පිළිගන්නවා. ආමෙන්. 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 අපි හයියෙන් කතා කරන එක හොඳයි. ආමෙන්. අපි එළියේ මීට වඩා හයියෙන් කතා කරනවා නේ. ශබ්ද කරනවා. ආමෙන්. ඉතින් සමහරට මම මේ දේශනාව යන අතරේ ඔබ නැගිටවන්නත් ඉඩ තියෙනවා. හරි. ඒ නිසා සූදානම් වෙලා ඉන්න. නැගිටවන්න ඉඩ තියෙනවා. ඇයි ඒ නැගිටවන්නේ? හේතුව මොකද්ද? අපි එකම ඉරියව්වකින් එකම විදියට හිටියොත් අපිට මොකද්ද වෙන්නේ? නිදිමත එනවද නැද්ද? මේ හයිවේ වල වාහන එලවන අය ඉන්නව නේද? නිින්ද යන්නේ නැද්ද? හයිවේ එක යනකොට එලවනකොට. ඇයි නිින්ද යන්නේ? විශේෂයෙන්ම ඔටෝ ගිය වාහනයක් එලවනවා නම් හයිවේ එකේ හොඳට බඩ පිරෙන්න කාලා නේද? හොඳට කාලා නේද? 12න් පස්සේ වගේ වාහන එලවනවා නම් නේද? දෙකට වගේ හොඳ වෙලාව නේද? හොඳට කාලා එකමාර දෙක වෙනකොට නිින්ද එන්නේ. ඒ වෙලේ හයිවේ යනවා. තමා කොයිද යන්නේ? කටුනායක ඉඳලා කොයිද? යන්නේ කොයිද? මත්තලින් එළියට යන්න යනවා. දෙවියන් වහන්සේ කරුණාව තිබුණොත් එයි. මත්තලින් නැත්තම් මොන විදියට ගිහිල්ලා ගොඩක් අනතුරු මම දැකලා තියෙන දෙයක් තමයි පිටිපස්සෙන් ගිහිල්ලා හප්පන එක. දැකලා තියෙනවද? මේ දවස්වල ගොඩාක් අනතුරු වෙන්නේ මම දැකලා තියෙනවා. කොහොමද? වාහනයක් පාක් කරලා තියෙනවා. නතර කරලා තියෙනවා. ඒ වාහනේ පාක් කරලා. හැබැයි මෙයාගේ වේගය වැඩි ආපු ගමන් එක්ක මෙයා නිින්ද ගියාද මොනවා ගියාද දැන් හැප්පුවා. දැන් මම අද ඒව ගැන නෙමෙයි කතා කරන්න යන්නේ. මේ නිින්ද කියන එක සමහරක් නිින්දවල් අපි ජය ගන්න ඕන, කඩන්න ඕන. ආත්මික නිින්ද ගැන අද කතා කරන්නේ. ඉතින් අද ඔබ සම මම බෙදාගන්න යන මාතෘකාවක් මම දෙන්න කැමතියි. ඔබ නිදිද? ඔබ මිය ගියාද? ওই දෙකෙන් එකක්ද? දැන් මේ දේශනාව ඉවරුනහම තමයි තේරෙන්නේ. දැන් මම ශරීරය ගැන නෙමෙයි කතා කරන්නේ. මම කතා කරන්නේ ආත්මය ගැන කතා කරන්නේ. ආත්මය, ප්‍රාණය, ශරීරය. අපි මේ කොටස් තුනකින් තමයි සෑදිලා තියෙන්නේ කියලා දෙවියන් වහන්සේගේ වචනේ අපිට කතා කරනවා. දේව ධර්මයේ. වචනේ කතා කරන්නේ දෙවියන් වහන්සේ මිනිස්යාට මොනවද තිබුණේ? ආත්මයක් දීලා තිබෙනවා, ශරීරයක් දීලා තිබෙනවා, ප්‍රාණයක් දීලා තියෙනවා. හොඳට මතක තියාගන්න. මේ තුනක නැත්නම් මේක ත්‍රිත්වය වගේ. පියානෝ, පුත්‍රයානෝ, ශුද්ධාත්මයානෝ වගේ. ඉතින් අපේ ප්‍රාණයත් ශක්තිමත් වෙන්න ඕන, ආත්මයත් ශක්තිමත් වෙන්න ඕන. ඒ වගේම අපේ ශරීරයත් ශක්තිමත් වෙන්න ඕන. ආමෙන්. අපි ශරීරයට විතරක් අපි මුල් තැන දීලා ශරීරය ගැන වැඩි හිතලා ආත්මයට අපි මුල් තැන දුන්නේ නැත්නම් අපි ආත්මිකව මැරෙනවා. හොඳට මතක තියාගන්න. ගොඩක් අය කැමති හොඳට අඳින්න. වරදක් නැහැ. ගොඩක් අය කැමති හොඳට පළඳින්න. වරදක් නැහැ. ගොඩක් අය කැමති හොඳට කන්න. ඔයගොල්ලන්ට කෑම කන්න ඕන නම් මෙතනින් එළියට ගියාම පහින් පස්සේ දීවලට යනකම් කෑම කඩ තියෙනවා. හරි? සුවඳ තමයි එන්නේ. ඕන එකක් තෝරගන්න පුළුවන්, සල්ලි තමයි ඕන තරම් කන්න පුළුවන්. ඉතින් දවස් 30ම කන්න පුළුවන් කඩවල් 30කින්. වරදක් නැහැ. ඇඳුම් පැළඳුම් ගන්න ඕන තරම් තියෙනවා. තැන්. අපිට අඳින්න පුළුවන්, කන්න පුළුවන්, අපිට විනෝද වෙන්න පුළුවන්, කිසි වරදක් නැහැ. ඒක ශරීරය. නමුත් ඔබේ ආත්මයට වඩා ඔබ ඒක ඉහළට ගෙනියනවා නම් මතක තියාගන්න ඔබ වැටෙන්න යනවා. ඊ타ත්ම අවදානම් කලාපයක තමයි ඔබ ඉන්න යන්නේ. යේසුස් වහන්සේ කියනවා මගේ කෑම මගේ ශරීරය කියලා. හලෙලූයා. පිපාස ඇත්තා මා වෙත එන්න මම ජීවනදායක ජලය දෙනවා කිව්වා. මොනවද ඒ ජීවනදායක ජලය කියන්නේ? මොකද්ද? වචනේ. දේව වචනේ. ඉතින් ඔයා දේව වචනේ කෙරෙහි පිපාසයක් නැත්තම්, ඔයා දේව වචනේ ඉගෙන ගන්න ආස නැත්තම්, ඔයා දෙවියන් වහන්සේගේ වචනේ කන්න කැමති නැත්තම් මේ ජීවනයේ ආහාරය, කියන්නේ මාව අනුභව කරේ නැත්තම් ජීවනේ නැහැ කිව්වා. ඒතොර යුදෙව්වරු ඇහුවා මොනවද මේ? යේසුස් වහන්සේගේ මස් කන්න කියනවද? මාංශය කන්න කියනවද? යේසුස් වහන්සේගේ ලේ බොන්න කියනවද? ඒගොල්ලන්ට තේරුන්නේ නැහැ. අවබෝධුනේ නැහැ. දැන් ඔබට මතක තියාගන්න. ඔබ අඳින්න, පළඳින, කන බොන දේවල් වලට වඩා මතක තියාගන්න ඔබේ ආත්මික පෝෂණය ලැබුවොත් තමයි ආත්මෙන් පුළුවන් ඔබට ශරීරය පාලනය කරන්න. ආමෙන්. නමුත් ශරීරයෙන් ආත්මය පාලනය කරන්න අමාරුයි. මොකද වෙඩි තිබ්බොත් ඔබේ ශරීරයට මොකද වෙන්නේ? කවුරු ඇවිල්ලා වෙඩි තිබ්බොත් මැරෙනවා. හැබැයි ඔයාගේ ආත්මය මැරෙන්නේ නැහැ. ඒ උණ්ඩෙට නැත්තම් ඒ බෝම්බෙට, ඒ ආත්මයට විනාශ කරන්න බෑ. ඇයි ඒ? ඒක විනාශ කරන්න පුළුවන් මේ ලෝ එක්කිනෙකුට. ඒකයි කිව්වේ බයිබලේ දෙවියන් වහන්සේට බය වෙන්න, ආත්මයත්, ප්‍රාණයත්, ශරීරයත් විනාශ කරන්න පුළුවන් එක්කෙනාට බය වෙන්න, යක්ෂයාට බය වෙන්න එපා කියලා. ආමෙන්. ආත්මේ විනාශ වෙන්නේ නැහැ. ආත්මය මේ මිනිස්සයා නිර්මාණය කරපු දේවල් වලින් විනාශ කරන්න බෑ. දෙවියන් වහන්සේගේ වෙතට යනවා ආත්මේ. නැත්තම් දෙවියන් වහන්සේ නැති තැන යක්ෂයා, අපාය, නිරය. තැන් දෙකයි තියෙන්නේ යන්න. එක්ක ස්වර්ගය, ජීවනය, නැත්තම් කොයිද? අපාය. ඉතින් අපේ තෝරා ගැනීම ජීවනයේද, නිරයද? ඉතින් අපි දේව දරුවෝ වෙලා දෙවියන් වහන්සේ තුලට අපි ඇවිල්ලා අපි තීරණයක් ගත්තා.
අපි ජීවනේ. ඉතින් ඒ නිසා ශරීරයේ දේවල් අපිට නැති වුණාට, අඩුපාඩු තිබුණාට, අමාරුකම් තිබුණාට ප්‍රශ්නයක් නැහැ. ආත්මේ ශක්තිමත්. හලෙලූයා. ඒ නිසා තමන්ගේ ආත්මයට මුල් තැන දෙන්න. හලෙලූයා. ආත්මය තමයි අපේ ජීවිතේ ජීවත් කරවන්නේ. අපව ඉදිරියට ගෙනියන්නේ. අධ්‍යාත්මික දේට තමයි අපි මුල් තැන දෙන්න අවශ්‍ය. භෞතික දේ නෙමෙයි. භෞතික දේ වැදගත්. ආමෙන්. භෞතික දේෙන් ආත්මය පාලනය කරන්න බෑ. ආත්මෙන් පාලනය කරන්න පුළුවන් භෞතික දේ. භෞතික හිඟයක් ආවොත් මේ දේවල් මොනවා නැති වුණත් අපේ ආත්මේ ප්‍රාණවත් නම් අපිට ගමන් කරන්න පුළුවන්. ආමෙන්. ඉතින් අපේ ආත්මයෙන් අවදිව ඉන්න එක, ආත්මෙන් මැරිලා නැතුව ඉන්න එක හරි වැදගත්. හලෙලූයා. ආමෙන්. ඒ නිසා මේ උදෑසන මම ඔබ සමග කතා කරන්න යන දේ තමයි ඔබ නිදිද ආත්මිකව? ඔබ මිය ගියාද? අපි දැන් වචනයෙන් බලමු. එපිස පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ අපි කියවමු. එපිස පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ. එහෙයින් නිදන්නා වූ නුඹ පිබිද මලවුන්ගෙන් නැගිටින්න. එවිට ක්‍රිස්තුස් වහන්සේ නුඹ කෙරෙහි උදාවන සේකයි උන්වහන්සේ කියන සේක. මොනවාද දේ වචනේ කියන්නේ? නිදන්නා වූ නුඹ මොනවද කියන්නේ? පිබිද මලවුන්ගෙන් නැගිටින්න. කෙනෙකුට පිබිදෙන්න ඕන නම් ඉස්සෙල්ලා මූණට ගහන්න ඕන මොනවද? කම්බුලට එකක් ගහන එක නෙමෙයි වැඩි. වතුර ටිකක් ගහන එක. නිින්ද ගියපු මිනිස්සෙකුට කම්බුලට ගහන්න එපා. ඒක වැරදි. නේද? අපි වතුර ටිකක් මූණට ගහමුවා මොකද වෙන්නේ? එයා එකපාරම මොනවද? මට නිින්ද ගියාද ඇත්තද? නේ? පිබිදීමක් ඇති වෙන්න ඕන. ඉතින් ඒ නිසා අද දෙවියන් වහන්සේගේ වචනය තමයි ඔබට මම එවන්නේ. ඒ වචනේ එනකොට මොකද වෙන්න යන්නේ? ඔබේ ආත්මික ඔබ පිබිදෙන්න යනවා. මට වතුර ගහන්න බෑ. නැත්නම් හරි ලේසි නිදාගෙන ඉන්නකොට අර මට එක දවසක ආසාවක් ඇති වුණා. අර වතුර විදින තුවක්කු තියෙනව නේද? සෙල්ලම් කරන එක. ඉතින් දේශනාවට වතුර පුරවලා මෙතෙන් එනවා. දේශනාව දැන් දෙනවා. දෙන ගමන් ඔන්න මම සුරේෂ් නිදි. ඔන්න සුරේෂ්ට විද්දා. සුරේෂ් නැගිට්ට hina වුණා. ඊට පස්සේ ජෙෆ් නිදි. ජෙෆ්ට විද්දා. අන්න මර්විනුත් නිදි පාර. මර්වින්ද විද්දා. මේ වගේ ඔක්කොම විද සහෝදර සහෝදරයන් යන්න පුළුවන්. මට ආසාවක් ඇති වුණා. දැන් මට ඒ ආසාවක් කියන්නේ අර කාන්තාවන්ට දොළ දුක කියලා එකක් එන්නේ. ඒ වගේ. දැන් මට ඒක ඉෂ්ට කරන්න බෑ. මොකද අවදිව ඉන්න නිසා. තේරුම්න්නේ නැහනේ අර වතුර වලින් විද ඉන්න. මොකද ඔක්කොම අවදි වෙලා ඉන්නේ. හලෙලූයා. අපි නිදා ගන්නෑ. ආමෙන්. හලෙලූයා. අපි ශරීරේනොත් නිදා ගන්නෑ, ආත්මේනොත් නිදා ගන්නෑ. ආමෙන්. දෙවියන් වහන්සේ බලවත්. හලෙලූයා. අපි උන්වහන්සේගේ වචනේ අපිට ඇහෙනවා. ආමෙන්. දැන් මෙතන කියනවා නිදන්නා වූ නුඹ මොනවද කියන්නේ? පිබිද මලවුන්ගෙන් නැගිටින්න. කුරුසියේ මරණය. මහා සිකුරාදා. අපි සැමරුවානේ. ඊට පස්සේ මලවුන්ගෙන් නැගිටීම පාස්කු ඉරිදා. අපි සැමරුවානේ. දැන් අද මව්වරුන්ගේ දිනේ සැමරුවානේ. දවසකට සීමා වෙන්න බෑ. අපි හැමදාම නැගිටලා ඉන්න අය වෙන්න ඕන. හලෙලූයා. හැමදාම උදේ නැගිටිනවා කියන්නේ මලවුන්ගෙන් නැගිටිනවා වගේ තමයි. ආමෙන්. අපිට මෝචිරි ඉන්න බෑ හැමදාම. කවුද කැමති මෝචිරි ඉන්න? අය අත උස්සන්නේ නැහැ කවුරුත්. කවුද කැමති මෝචිරි යන්න? ඒත් අත උස්සන්නේ නැහැ. කැමති නැහැ. මෝචිරියේ තියෙන්නේ මොනවද? ආස්වාස ප්‍රස්වාස කරන්නේ නැති මලමිනි. මලමිනි හැඟෙන්නේ දැනෙන්නේ ඇහෙන්නේ පේන්නේ. නමුත් දෙවියන් වහන්සේ අපිව මරණයෙන් පාපේ ශාපේ වෙනුවෙන් පූජා වෙලා අපිව නැගිට්ටෙව්වා. ඒතර අපි ජීවත් වෙන්නේ උද්‍යෝගයෙන්, උනන්දුවෙන්. ආමෙන්. ඉතින් ඔබගේ ජීවිතේ මතක තියාගන්න එක දෙයක් නැති කරගන්න එපා. මොකද්ද? උද්‍යෝගය, උනන්දුව, ජූලිතකම. ආමෙන්. යක්ෂයා කැමති නිතරම ආව නියුට්‍රල් කරලා දාන්න. යක්ෂයා කැමති ආව 0 කරන්න. ඒ කියන්නේ බිඳුවට දාන්න. නියුට්‍රල් කරලා දාන්න. වාහනේ බැටරිය 0 වුණාම බිඳුවටපත් වුණාම ස්ටාර්ට් වෙනවද? ස්ටාර්ට් වෙනවද? නෑ. එතකොට කොහොමද අපි ස්ටාර්ට් කරන්න ඕන වාහනේ? ලේසිද? තල්ලු කරන්න ඕන. තල්ලු කරන්න ඕන. නේද? නමුත් ඒ බැටරිය ඒකේ තියෙන බලය නිතරම තියෙනවා නම් අර වෙහිසක් මහන්සියක් වෙන්න ඕනේ නැහැ. තප්පරෙන් යතුරු දාපු ගා මොකද වෙන්නේ? ස්ටාර්ට් වෙනවා. ආමෙන්. අපේ ජීවිතේත් අපි බැහැලා ඒ කියන්නේ අපි නිකන් දුර්වල වෙලා ඉන්නවට යක්ෂ හරි කැමති. යක්ෂ හරි කැමති. වැඩක් නැහැ, මුකුත් වෙන්නේ නැහැ, යාඥා කරනවා මුකුත් වෙන්නේ නැහැ. කවුරුත් මට ආදරය කරන්නේ නැහැ. එයා මට ප්‍රේම කරන්නේ නැහැ. මෙයා මට ප්‍රේම කරන්නේ නැහැ. එයා මට hina වුණේ නැහැ. අපි මිනිස්සු වෙනුවෙන් නෙවෙයි ජීවත් වෙන්නේ. මිනිසුන්ගේ ආදරේ කරුණාව ලබන්න නෙවෙයි අපිව කැඳවලා තියෙන්නේ. හලෙලූයා. ජේසුස් වහන්සේ අපිට ප්‍රේම කරොත් ඇති. ආමෙන්. මුළු ලෝකයම ඔබට වෛර කරලා ජේසුස් වහන්සේ ඔබට ප්‍රේම කරොත් ඒ ඇති.
හැබැයි මුළු ලෝකයාම ඔබට ප්‍රේම කරලා ඔයාට යේසුස් වහන්සේ නැත්තම් ඒ මුළු ලෝකයාගෙන් ඔයාගේ ජීවිතය ගැලවෙන්න යන්නේ නැහැ. හලෙලූයා. ඒ නිසා වැදගත් දේ මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය. ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල උදා වෙන්න යනවා. ඔබගේ ආත්මික ජීවිතේ මලානික නම්, වෙහෙසයි නම්, කලකිරලා නම්, එපා වෙලා නම් හොඳම බෙහෙත මොකද්ද? ජීවනයේ වතුර. ආමෙන්. ශේලයින් වලට වඩා බලවත්. තැඹිලි වලට වඩා බලවත්. මොනවද? ශේලයින් නෙවෙයි දෙවියන් වහන්සේ මේව ඒක වෛද්‍යවරු පාවිච්චි කරනවා තමයි. නමුත් හොඳම බෙහෙත H2O. මොකද්ද? වතුර. විද්‍යාව උගන්වන්නේ වතුර. දෙවියන් වහන්සේ මේ වතුර තමයි මේ ලෝකෙම අවලා තියෙන්නේ. නේද? කොච්චර අමාරු වුණාද වතුර පොදක් තමයි හැමෝම ඉල්ලන්නේ. වෙහෙසටපත් වුණාම. කවුරුත් අමාරු වුණාම මට සේලයින් ටිකක් දෙන්නකෝ කියලා ඉල්ලන්නේ නැහැ නේ. අනේ මට සේලයින් පොඩ්ඩක් දෙන්නකෝ. සේලයින් වල අවශ්‍යයි. නමුත් වතුර දෙවියන් වහන්සේම අවලා තියෙනවා. ආමෙන්. හලෙලූයා. වායු ගොඩක් තියෙනවා මේ ලෝකේ. හැබැයි වටිනාම වායුව දෙවියන් වහන්සේ මවලා තියෙනවා. උන්වහන්සේ ආදම්ම මවලා ආදම්ට මොනවද දුන්නේ? හුස්ම දුන්නා. ඒ ඔක්සිජන් නෙවෙයි දුන්නේ ඇත්තටම. ජීවනයේ හුස්ම දුන්නා. එයා ඒක නැති කරගත්ත පාපේ නිසා. මතක තියාගන්න. මට ඒ ජීවනයේ හුස්ම විද්‍යාත්මකව පෙන්ලා මට දෙන්න විදියක් නැහැ. මම මෙඩිකල් කොලෙජ් එකේ නෑ. මම වෛද්‍ය විද්‍යාව දන්නේ නැහැ. මට ඒක තාම දන්නේ නැහැ. ජීවනයේ හුස්මට මොකද්ද දෙන සමීකරණය මම දන්නේ නැහැ. හැබැයි ඔක්සිජන් දුන්නා. නමුත් පාපයට වැටුණ ගමන් මොනවද උනේ? ආදම් සහ ඒව. ඒගොල්ලන්ට ඇති උනේ මොනවද? මරණය. දෙවියන් වහන්සේ මැව්වේ මැරෙන්න නෙවෙයි ජීවනය දෙන්න. නමුත් ඔවුන් වරද තෝරගත්තා. අර මරණයේ ගස නැත්තම් අර එපා කියපු දේ වුන් කරා. නමුත් ඒ උයනේ ජීවනයේ ගහකුත් තිබුණා. හැබැයි ජීවනයේ උයනේ ගහ කෑවේ නැහැ. ජීවනයේ උයනේ තියෙන ගස්වල ගෙඩි කෑවේ නැහැ. ඔවුන් තෝරගත්තේ මොකද්ද? මරණයේ ගස. ඉතින් අද අපි තෝරගන්නේ ගොඩක් වැරදි තීන්දුව ගන්නේ. වැරදි තීරණ ගන්නේ. අද ඔයගොල්ලන්ට වැරදිලා තියෙනවා නම්, පාඩු වෙලා තියෙනවා නම් හොඳට කාටවත් බනින්න එපා. අම්මට බනින්න එපා. තාත්තට බනින්න එපා කරුණා කරලා. අපි අම්මට බනිනවා, තාත්තට බනිනවා. අපිව ඉගැන්නුවේ නැහැ, අපිව බැලුවේ නැහැ. අපිට මෙහෙම මේ ඒවා කතා කරලා වැඩක් නැහැ. ඔහොම දුක් වහන්සේලා ආව වදපු එකම ලොකු දෙයක්. හරිද? මාස 9ක් කුසේ තියාගෙන ඉඳලා ආව වදලා වාට නමුත් අරක කරේ නැහැ, මේක කරේ නැහැ. සාධාරණ දෙමව්පියොන්ට බැනලා කවදාවත් අපිට යහපතක් වෙන්නේ නැහැ. නැත්තම් සහෝදරයාට සහෝදරියට වෙන තැනකට අපේ දේවල් යොමු කරලා ප්‍රශ්නයක් අපිට පිළිතුරක් ලැබෙන්නේ නැහැ. වරද මගේ. ආමෙන්. මා නිසා කුරුසියේ යේසුස් වහන්සේ මැරුණා. ස්වාමිනී මට සමා වෙන්න. මං ගත්ත තීන්දුව වැරදි. මං ගත්ත හදිසි වුණා. මං කලබල වුණා. දැන් හිතලා බලන්න මගේ ජීවිතේ ගොඩාක් මම තීරණ අරන් තියෙන වැරදි තීන්දුව. වැරදි තීරණ. ඒ වැරදි තීරණ ගත්ත නිසා අනිවාර්යෙන් මොකද වෙන්නේ? අපි පසුපසට යනවා. අපිට ඉදිරියට යන්න බෑ. ජයග්‍රහණය කරා යන්න බෑ. යේසුස් වහන්සේ කැමති නැති දේවල් අපි කරාම මොකද වෙන්න යන්නේ? යේසුස් වහන්සේගේ සිත රිදවනවා. ඉතින් අපිට ප්‍රශ්න එනවා, කලකිරීම එනවා, එපා වීම එනවා, අපේ නිදිබර ගතිය එනවා. අපි නිකන් මැරිලා වගේ, ජීවනේ නෑ වගේ. නමුත් මතක තබා ගන්න. යේසුස් වහන්සේ ඔබ හැම කෙනෙකුටම ප්‍රේම කරනවා. ඔබගේ ආත්මික ජීවිතේ නිදිබර ගතියෙන් ඔබව ගලවන්න උන්වහන්සේ ලෑස්ති. දැන් මේ එපිස පොතේ තව චුට්ටක් අපි බලමු. එපිස 5:14 කිව්වා. ඒතර 15 සිට 21 දක්වා මේ එපිස පොතේ කියනවා මේ කාලය ගැන. කොහොමද ඔයා charge වෙන්නේ? කොහොමද ඔයාට හරි ඉන්ජෙක්ෂන් එකක් වදින්නේ? දැන් ඩෙන්ගු මදුරුවාට බෙහෙතක් නැහැ. තියෙනවද? බෙහෙතක් හොයාගෙන තියෙනවද? කියන්නකෝ අනේ දන්නවනේ. සමහර රෝගවලට අද වෙනකම් එන්නතක් නැහැ, පෙත්තක් නැහැ. ඒඩ්ස් රෝගයට මොකක්ද තියෙන්නේ එන්නත? මට කියන්න බලන්න. නම නැහැ. අද ගොඩාක් රෝග තියෙනවා. ගොඩාක් රෝග තව එන්න යනවා. කියනවා මේක එන්නේ 1000කින් එක්කෙනෙක්ගෙන්. 10000 මේක හරි විරලයි. අහලා තියෙනවද? මේක ගොඩාක්. නමුත් ඒකට ලෝකේ තාම බෙහෙත් හොයලා නැහැ. බෙහෙත් හොයලා නැහැ. ඉතින් තාම අපිට කියනවාද ලෝකේ දියුණු වෙලා කියලා? බෙහෙත් හොයලා නැහැ. නමුත් ඔබේ ආත්මික ජීවිතේ ආත්මික රෝග ආත්මික ප්‍රශ්න ජීවිතේ එපා වීම කලකිරීම සමහර සියදි විනාශා ගන්න ආසාව ඇති වෙනවා ගේ දාලා යන්න ආසාව ඇති වෙනවා දරුවන්ගෙන් ඈත් වෙන්න හිතෙනවා දෙමව්පියන්ගෙන් ඈත් වෙන්න හිතෙනවා රැකියාව අතහරින්න හිතෙනවා රැකියාව ඉන්නත් අය ඔක්කොම නරකයි වගේ පේනවා ලංකාවත් අතහරින්න හිතෙනවා වෙන රටකට යන්න හිතෙනවා ඒ රටේ ගිහිල්ලා එතනත් හරි ගියාම ඒ රටින් වෙන ලෝක සිතීමේ රටවල් කීයක් තියෙනවද කවුරුද දන්නේ කෙනෙක් කියන්නේ මමත් දන්නේ නැති නිසානේ අහන්නේ ඔයගොල්ලෝගෙන්. මට මතක නැති නිසානේ මම අහන්නේ. මම දන්නෙත් නැහැ. දැන් බලපන් සභාව දන්නෙත් නැහැ ලෝක සිතීමේ රටවල් කීයක් තියෙනවද කියලා. එතකොට ඔයා මේ රටෙන් ඒ රටට යනවා. ඒ රට හොඳ නැහැ කියනවා. ඒ රටෙන් තව රටකට යනවා. ඒ රට හොඳ නැහැ කියනවා. අන්තිමට ඔයා මොනවද කරහිලා යන්නේ? එක රටක් තමයි හොඳම රට.
ස්වර්ගය. හලෙලූයා. අපිට දෙවියන් වහන්සේ නගරයක් දීලා තිබෙනවා, නුවරක් දීලා තිබෙනවා. ඒ ලස්සන ලෝකය එලිදරව් පොතේ කියනවා දීප්තිමත් බැබලෙන සූර්යයා නැති දෙවියන් වහන්සේගේ ආලෝකයේ තියෙන හැමෝම එක භාෂාවක් කතා කරලා හැමෝම එකට එක ශරීරයක් විදිහට එන්න පුළුවන් එකම තැන තමයි ස්වර්ගය. ඔතෙන්ට යන්න තමයි අපි ඔක්කොම දඟලන්නේ. මොනවද කරන්නේ? ඔතෙන්ට මොනවද ගෙනියන්නත් බෑ. ආමෙන්. ඉතින් ඒ රටට යන්න ඕන නම් ඔයාට ඒ රටට යන්න අවශ්‍ය නම් ඔයාගේ මරණින් මතු ඒ ජීවිතේ ගමන් කරන්න ආස නම් මතක තබා ගන්න ඔබ ආත්මිකව අවදි වෙන්න ඕන. අවදිව හිටියේ නැත්නම් මම අන්තිම බයිබල් පදේ ඔබට කියන්නේ ඒක very serious. ඒ කියන්නේ හුඟක් බරපතලයි. ඔබ අවදිව හිටියේ නැත්නම් sorry. දෙවියන් වහන්සේ එකතු කරපු දේ මිනිස්සයා වෙන්න නොකරේවා කියලා කසාද බඳින කොටත් කියනවා, මුදු මාරු කරන කොටත් කියනවා, ඔක්කොම කියනවා. කියනවද නැද්ද? කියනවා. හැබැයි ඔසවා ගැනීමේදී පොඩ්ඩක් ඉන්න ස්වාමිනී ඔබ කිව්වනේ දෙවියන් වහන්සේ එකතු පොඩ්ඩක් ඉන්න භාර්යාව වෙන පැත්තක අනේ අපි දෙන්නම එකට යමු ස්වාමිනී. එකට යන්න බැරිය. ඇයි ඒ? ස්ත්‍රීන් ඉන්නව නේද? කියනව නේද? පුරුෂයා දිදාගෙන ඉන්නවලු. කාන්තාවයි පුරුෂයයි. මෙන්න උදේ බලද්දි මෙන්න ස්වාම පුරුෂයා නැහැ. කාන්තාව ඉන්නවා. නැත්තම් කාන්තාව නැහැ. පුරුෂයා ඉන්නවා. මොකද වෙලා තියෙන්නේ? කොම් බලන මොනවද මේ පාස්ටර් උගන්වන්නේ මාර දෙයක්නේ. බයිබලයේ මේවා කියලා තියෙනවා. වෙන දේවල්. ඒ නිසා දෙන්නම යන්න ඕන. ආමෙන්. දරුවොත් එක්ක යන්න ඕන. ආමෙන්. හලෙලූයා. කවුරුත් අපිට දාලා යන්න බෑ මේ ගමනේ. හලෙලූයා. දැන් බලන්න මේ කාලේ හරි නපුරුයි. ඇයි අපි අවදිව ඉන්න කියන්නේ? ඇයි අපි ජීවනේ ඉන්න කියන්නේ? බලන්න අපි කියවලා බලමු. 15 සිට 21 දක්වා ඉක්මනට කියවන්න. ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේශමෙන් හැසිරෙන්ට බලාගෙන නපුරු දවස් බැවින් ප්‍රස්තාව අල්ලගන්න. ඥානය නැති අය වගේ ඉන්න එපාලු. ඥානවන්තය වගේ ඉන්න. මේ දවස් හොඳ දවස්ද? good day, good morning. ඇත්ත තමයි. අපි හැමදාම කවුරු හරි හම්බ වුණාම මොනවද කියන්නේ? bad morning. කිව්වොත් මොකද වෙන්නේ? කියනවාද bad morning කියලා? නෑ good morning. have a nice day. හොඳ දවසක්. ඇත්ත තමයි. හිතන තරම් nice නෑ. හරිද? මොකද්ද වෙන්නේ? බයිබලේ මොනවද කියන්නේ? මේ දවස් මොනවද? bad. නැත්තම් නපුරුයි. බයිබලේ කියන්නේ දවස් නපුරු බැවින් මොකක්ද අල්ලගන්න යන්නේ? ප්‍රස්තාව, opportunity එක ඉඩ ප්‍රස්තාව අල්ලගන්න අපිට දෙවියන් වහන්සේ දීලා තිබෙනවා අවස්ථාවක්. ඔය අවස්ථාව නැති කරොත් අපිත් අහු වෙනවා. කොකටද අහු වෙන්නේ? නරක ආදියට. ඒකයි කියන්නේ අපි මේ දවස් හරිම නරක ප්‍රවෘත්ති එන ලෝකේ නරක වීගෙන යන කාලයක්. මතක තියන්න. පළතුරු නරක වුණොත් පාවිච්චි කරන්න පුළුවන්ද? එළවලු නරක වුණොත් පාවිච්චි කරන්න පුළුවන්ද? ඔය කැමතිද නරක වෙච්ච එළවලු වලට පළවලුට? ලෝකේ නරක වීගෙන යන්නේ. අපිට ඒ නරක වෙන ලෝකේ අපිත් නරක වෙන්න බෑ. ඊළඟට කියනවා මේ නිසා නුඹලා අනුවණයෝ නොවි අනුවණයෝ නොවියෝ. ඒ කියන්නේ අඥානෝ නොවි ස්වාමීන් වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුම් ගන්න. දේව කැමැත්ත මොකද්ද? මම රට යන එක දේව කැමැත්තද? දේවයන් වහන්සේ කැමති නම් යන්න රට. ආමෙන්. ප්‍රශ්නයක් නැහැ. දේවයන් වහන්සේ කැමති නැත්නම් ඔයා ගියොත් මොකද වෙන්නේ යන්නේ? අනිවාර්යයෙන් මොකද වෙන්නේ යන්නේ? ඔයා ඉක්මනට ලංකාවට එනවා නැත්නම් ඒ හිර ගුහාවක ඉන්න යනවා. ගොඩාක් මම සාක්ෂි දාලා තියෙනවා. අපේ අය හිර ගුහාවල් වල ඉන්නවා. පිටරට. රටකින් තව රටකට පයින්නවා. මේ යන්නෙත් නීති විරෝධී විදියට. යන්නෙත් හොරපාරේ යන්නේ. කොහමද යන්නේ? කරන වංචාවල් ඔක්කොම කරලා තමයි රට යනවා. නීති විරෝධී. ඒක දෙවියන් වහන්සේ දන්නවා ඔයා වංචාව කරලා ගියේ. එතන ගිහිල්ලත් මොකද වෙන්නේ? තමාට සඵලත්වෙ එන්න යන්නේ නැහැ. ආමෙන්. අපිට හරියට යන්න බැරි නම් ප්‍රශ්නයක් නැහැ. මේ රටේ දෙවියන් වහන්සේ අපව නැගිටවන්න පුළුවන්. හලෙලූයා. ආමෙන්. මේ රටේ දෙවියන් වහන්සේට අපිව පාවිච්චි කළ මේ රට දියුණු කරන්න පුළුවන්. හලෙලූයා. දෙවියන් වහන්සේට අවශ්‍යයි මේ ශ්‍රී ලංකාව. දෙවියන් වහන්සේට අවශ්‍යයි මාව. හලෙලූයා. ඒ නිසා අපි මේ රටටත් අපේ සභාවටත් ආදරය කරන මිනිස්සු වෙන්න ඕන. හලෙලූයා. දැන් හොඳ නැහැ වැඩක් නැහැ කියලා ලංකාවට පයින් ගහන අය නෙවෙයි. ආමෙන්. හලෙලූයා. අපි දේශයට ආදරය කරන මිනිස්සු. ආමෙන්. හලෙලූයා. අපි පුංචි කාලේ පාසල් ගියාම ඔක්කොම අමතකයි ගාතත් අමතකයි සමහරවිට ඔක්කොම අමතකයි. හැබැයි එක දෙයක් අමතක නැහැ. හැමදාම ශ්‍රී ලංකා මාතා. ඒ මොනවද? අපේ ජාතික ගීය. ඒක හොඳටම කඩපාඩම්. ඒක කවදාවත් අපේ ජීවිතේ අමතක වෙන්නේ නැහැ. අදත් අමතක වෙන්නේ නැහැ, හෙටත් අමතක වෙන්නේ නැහැ. ඇයි අපිව මේ පොළවෙන් දෙවියන් වහන්සේ ආදම් සහ ඒව දූවිල්ලෙන් එදා ඒ දන්නුවනේ මැව්වා වගේම අපිව එංගලන්තෙන් මැව්වේ නැහැ. එංගලන්තේ අපේ මොනවද? අපේ මේ මොනවද? උපැන්න සාතිකේ නැහැ. ආමෙන්. ඇමරිකාවේ නැහැ. ඇයි අපි මේ රටේ ඉපදුන නිසා අපි රටට ආදරේ. හලෙලූයා. ඒ වගේම අපි මේ සභාවට ආදරේ. අපි ඔබට ආදරේ. දෙවියන් වහන්සේ අපිව නැවත නැගිටවලා මලුන්ගෙන් නැගිටවලා දෙවියන් වහන්සේ ආත්මික ගමනක් අපව ගෙන යනවා. ආමෙන්. නපුරු ලෝකෙක අපි කොහොමද ජීවත් වෙන්නේ? කියවන්න බලන්න ඊළඟට. මුත්‍රික පානෙන් මත් නොවෙන්න.
එයින් අනාචාරකම් හටගන්නේ ය. මුද්‍රික පානය කියන්නේ ඒකත් සීමාවක් තියෙන බොණ්ඩ. දැන් අපේ රටේ වෙන මුද්‍රික පානයක් නේ තියෙන්නේ. හරි. නමුත් ආත්මයන්ගෙන් පූර්ණ වී ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කතා කොට නුඹලාගේ සිත්වලින් ස්වාමින් වහන්සේට ගායනාද ගීතිකාද කරමින් අපගේ ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පිය වූ දෙවියන් වහන්සේට නිතරම ස්තුති කරන්න. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි බය ඇතුව එකිනෙකාට යටත් වෙන්න. ඔබේ නිදිමත නැති කරන්න බෙහෙත් මේවා තමයි. මේක තමයි එන්නත, මේක තමයි පෙත්ත, මේක තමයි ජීවනේ. ඇයි? අපි නිතරම කතා කරන්න ඕන මොනවද? වල්, පල්, ඕපා, දූප, කුණු, ගොඩවල්. ඒවද කතා කරන්න ඕන. අපි යම් දෙයකට අපි ඇබ්බැහි වුණාම දැන් ගොඩක් අය කියනවා මත්ද්‍රව්‍ය ඇබ්බැහි. මත්ද්‍රව්‍ය නෙවෙයි. ඕනම දෙයකට ඇබ්බැහි වුණා ඒ පස්සේ අපි ගමන් කරනවා. නේද? අපි ඕනම දෙයක් වැඩියෙන් අපි වැළුවොත් මොකද වෙන්නේ යන්නේ? ඉස්සර මම පත්තර කියවනවා. එක පත්තරයක් කියවලා සතුටටපත් වෙන්නේ නැහැ. සතුටටපත් වෙන්නේ නැහැ. මම මේ කාර්යාලයේ ඉන්නකොට, ඔෆිස් එකේ ඉන්නකොට මම මොනවද කරන්නේ? නම් කියන්න හොඳ නෑනේ. පත්‍ර 4ක් විතර ගන්නවා. ඒ ප්‍රවෘත්ති අරයා ලිව්වේ කොහමද? මෙයා ලිව්වේ කොහමද? ඒ කතුරුවරයාට දැන් මේ හතරම අරගෙන මම මොනවද කරන්නේ? හරියට මම මේ මාධ්‍යවේදියෙක් වෙන්න වෙනවා වගේ බලන්න. බලපන් මට එහෙම කැඳවීමක් නැහැ. ඉතින් මගේ කාලේ පැය 3ක් විතර යනවා. දැන් මම මොනවද කරන්නේ? මේ ප්‍රවෘත්ති කොයි විදිහටද මේගොල්ලෝ මේ ආයතන එළිව්වේ මේ ආයතන. ඉතින් දැන් මේ පත්‍ර හතරම අන්තිමට පත්‍ර පිරුණා. මතක ඇතිනේ? පත්‍ර මෙන්න තියෙනවා. තනිකර මම පත්‍ර පිස්සෙක් වුණා. අන්තිමට මට කිසිම දෙයක් වුණේ නැහැ. එදායින් පස්සේ තීරණය කරා එක පත්‍රයක්වත් මම කියවන්නේ නැහැ කියලා. ඇයි? මගේ කාලේ හොරකම් කරා. මගේ වටිනා මගේ ප්‍රඥාව මට කරන්න තියෙන කාලේ ඔක්කොම මොනවද උනේ? මේ ලෝකේ තියෙන දේවල් කියවලා මගේ කාලේ කෑවා. අද නම් පත්‍ර ගන්නත් විදිය නැහැ. ගානත් පොඩ්ඩ වැඩිනේ. නේද? ෆෝන් එකට එනවා ඉක්මනට මැසේජස්. ඕනාවට වඩා ෆෝන් එකේ අපි ඉන්නවා නම් අනුන්ගේ කතන්දර අහනවා නම් ඒකත් මම නවත්තන්න පටන් ගත්තා දැන්. ෆෝන් එකේ අනුන්ගේ කතන්දර කුණු ගොඩක් තියෙනවා. තියෙනවද නැද්ද? මේ ෆෝන් එකේ කුණු නැද්ද? අනේ කුණු ලොරියට වඩා කුණු තියෙනවා ඕකේ. කුණු තියෙනවා කියන්නේ කුණු එනවා. අපි එන්න කුණු මොනවද කරන්න ඕන? ඒවා බ්ලොක් කරන්න ඕන. එන කුණු මොනවද කරන්න ඕන? ඒවා unsubscribe කරන්න ඕන. මොනවද? තමයි ඒකට ගිහිල්ලා තමයි දැනනවා මේක බලලා ගියොත් මගේ මොලේ කනවා. ඒතකොට මොනවද කරන්නේ? එයා ආයේ ජීවිතේට මගේ ගෙදරට එන්න බෑ. ගේ වහනවා. නේද? තමාට ආශ්‍රය කරන්න සුදුසු නැති මිනිස්සු තමන්ගේ ගෙදරට ගෙන්නලා තේ එකක් දුන්නොත් මොකද වෙන්නේ? කරුණාකරලා අහන්න. මේක ඇයි? තමා හිතනවා මේ මනුස්ස මතක තියාගෙන සමහරක් අය ගෙදරකට ගණ්ඩත් බෑ. ගෙදර වැඩකට දෙන්න බෑයි. ඉස්සෙල්ලා ඇවිල්ලා වැඩේ කරලා යන ඔක්කොම අතන තමයි අල්මාරිය තියෙන්නේ. අතන තමයි රත්තරන් බඩු තියෙන්නේ. අතන තමයි. ඊට පස්සේ ගොඩාක් මිනි මැරීම් වෙලා තිනවා. ගෙවල් වල බඩු හොරකම් කරලා තිනවා. ඒ කවුද? ඔයා තේ දීලා ආදරෙන් සැලකලා අනුකම්පා කරපු අය තමයි සුද්ධ කරලා ගියේ. ඒ වගේම තමයි අපේ ජීවිතේ අපේ සාක්කුවට අපේ හදවතටත් මේ ලෝකේ හුරු යක්ෂයා අපිව විනාශ කරන්න අපෝ නරකාදියට ගෙනියන්න වැරදි දේවල් අපේ හිතට ගේනවා. මනසට ගේනවා. ඒ නිසා තරුණ තරුණියන් හරියට අවවාද කරන්න කැමති. තමන් පරිස්සම් වෙන්න. තරුණ තරුණියෝ විශේෂයෙන්ම දරුවෝ පරිස්සම් කරගන්න දෙමව්පියෝ අවවාද කරන්න කැමති දෙමව්පියොන්ට. තමන්ගේ දරුවෝ පරිස්සම් කරගන්න. ඉතින් තමන්ගේ දරුවා ළඟ තියෙන්නේ මතක තියාගන්න. ෆෝන් එකක් නෙවෙයි. මොකද තියෙන එක? දැලිපිහියක් කියලා. කොයි වෙලේ කැපෙයිද දන්නේ නැහැ. ඒක දැලිපිහියක්. එක පැත්තකින් දැලිපිහියක් වගේ. ඉතින් මේ යක්ෂයා අපිව නොමග යවනවා. නමුත් අපි ජය ගන්නේ මොනවද? ඒවයින් අපි ඈත් වෙලා මෙන්න මේක පාවිච්චි කරන්න. මේක දැලිපිහියක් නෙවෙයි. හලෙලූයා. මේක මොකද්ද? කඩුවක්. හලෙලූයා. දෙපැත්ත කැපෙන කඩුවක්. මේක දේව වචනේ සුද්ධ බයිබලේ. අපි සියලු දෙනාම නැගිටිමු සෑම කෙනෙක්ම. හලෙලූයා. මට කීප දෙනෙක් පේනවා නිදි. හරි නැගිටින්න. හරි. තට්ටුවක් දාන්න. හලෙලූයා. ආමෙන්. හයියෙන් ආමෙන් කියන මූණ බල ළඟ ඉන්න කෙනා මූණ බල හයියෙන් කියන ආමෙන් කන බීරි වෙන්න ආමෙන් කියන්නේ. කන බීරි වෙන්න. හයියෙන් මදි අර කන් අඩි පුපුරන. ආමෙන්. හරි ආමෙන්. අන්න හරි දැන් නැගිට්ටා. හරි නැගිටින්න. හරි පොඩ්ඩක් අත උස්සන්න. එළිදර පොතේ 3:1 සිට 3 දක්වා. තවද සර්දිස්සි සභාවේ දූතයාට මෙසේ ලියන්න. අවදිව සිට ඉතිරි වූ නැසී යාමට ලං වූ දේ ස්ථිර කරන්න. මක් නිසාද මාගේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි නුඹේ කිසි ක්‍රියාවක් සම්පූර්ණ බව මට සම්බ වුණේ නැත. එබැවින් සමාවෙන්න කියවන්න 3:1 සිට කියවන්න පළවෙනි පදේ ඉඳලා. තවද සර්දිස්සි දූතයාට නුඹ ජීවත්ව සිටින බවට නාමයක් ඇතුව සිටින නමුත් නුඹ මොනවද කියන්නේ? නුඹ බයිබලේ කියන්නේ මොනවා? නුඹ මැරිලා. කවුද කියන්නේ? මන් නෙවෙයි. මාත් එක තරහ වෙන්න එපා. ඒ සභාවට කියනවා සභාව මොනවා වෙලාද? සභාව මැරිලා. ඒ කියන්නේ අවදිව ආපහු නැගිටලා නැති වෙලා යන දේ දැන්වත් බලන්න. ඔයා කරපු කිසි යහපතක් මට නැහැ කියනවා. මේක ඊටාත්ම
අවවාදාත්මක දරුණු ප්‍රකාශයක්. ඉතින් අද අපි අවදි වෙන්න අවශ්‍යයි. ආත්මික දේ තෝරගන්න අවශ්‍යයි. ඒක තමයි අපිට ඉතුරු වෙන්න යන්නේ. හලෙලූයා. ඊළඟට අපි කියමු. එබැවින් නුඹ ලැබුවේ කෙසේද? ඔව්. ඇසුවේ කෙසේදයි සිහි කර ඒ දේ පවත්වා පසුතැවිලි වෙන්න. මෙසේ නුඹ අවදිව නොසිටියේ නම් සොරෙකු මෙන් එන්නෙමි. මා නුඹ කරා කොයි පැය එනවා ඇද්ද කියා නුඹ නොදැන සිටිනවා ඇත. යේසුස් වහන්සේ සභාව ගෙන යන්න හොරෙක් එනවා වගේ තමයි එන්නේ යන්නේ. යේසුස් වහන්සේ හොරෙක් නෙවෙයි. කාලය දන්නේ නැහැ, වෙලාව දන්නේ නැහැ. ඒක ජීසස් දන්නෙත් නැහැ. පියන් වහන්සේ මිස කවුරුත් දන්නේ නැහැ කියලා කියනවා. පියන් වහන්සේ විතරයි දන්නේ. අවදි වෙන්න ඕනම වෙලාවක I am ready. ගිනි නිවන හමුදාව කියලා එකක් තියෙනව නේද? තියෙනවද? තියෙනවනේ. ඔක්කොම නෑ වගේ ඉන්නේ. තියෙනවා. මේ ඊයේ පෙරේදත් කොළඹ තැන් දෙක ගිනි ගත්තා. එතකොට දැන් පරක්කු වැඩි හමුදා වෙනකොට. කොළඹ දන්නේ නැද්ද? කොළඹ නගරේ ගිනි ගැනීම් දෙකක් තිබුණා. නේ? හරි. ඉතින් ගිනි නිවන හමුදාව පැය 24ම අපි කියන ඇලර්ට් එකේ ඉන්නේ. හැම වෙලේම ඒගොල්ලෝ ලෑස්ති. රියදුරු ඒ වගේ මේගොල්ලෝගේ වාහන හැමදේම මොනවාද? අවදිව ඉන්නේ. අවදි වෙන්නේ. කන්‍යාව 10 දෙනෙක් ගැන දේශනාවල් මේ ගොඩක් අහලා ඇති. නේද? තෙල් ගැන කියනවා, පහන් ගැන කියනවා. මතකද? තිර ගැන කියනවා. 5 දෙනෙක් අර ඥානය ගැන කතා කරන්නේ බයිබල් පදයක් එපිස. ඥානය තියන අය 5යි, ඥානය නැති අය 5යි. 50-50. භාගයට භාගයක්. ඒක සභාවට යේසුස් වහන්සේ එනකොට මට ඒක විනිශ්චය දෙන්න බෑ. කීයෙන් කී දෙනෙක් ස්වර්ගයට යයිද දන්නේ නැහැ. ඇයි? අපි අවදි වෙන්න ඕන. අවදි වෙන්නවා කියන්නේ මේ නිදාගෙන ඉන්න එක නෙමෙයි. ආත්මික සුද්ධ පිරිසුදු සුද්ධ ජීවිතයක අපි ජීවත් වෙන්න ඕන. පිරිසුදු ආත්මික සුද්ධ ජීවිතයක් තිබුණොත් තමයි ඒ සුද්ධකමට අපි ඇතුල් වෙන්න පුළුවන්. උන්වහන්සේ පව්කාරයෝ ගලවන්න ආවා. පාපයට සමාව දෙනවා. ඒක පැහැදිලි. නමුත් උන්වහන්සේ ස්වර්ගයට ගෙනියන්නේ පව්කාරයෝ නෙවෙයි. ස්වර්ගයට යන්නේ පව්කාරයෝ නෙවෙයි. හරි? ගැලවීම ලැබලා පාපෙන් පවිත්‍ර වෙච්ච සුද්ධ මනාලියක්, සුද්ධ සෙනගක් තමයි ගෙනියන්න යන්නේ. අපවිත්‍ර සෙනගක් නෙවෙයි. මෙතන කියනවා රූප නමස්කාර කරන අය, ලෝභ අය, වෛර කරන අය, පලිගන්න අය මෙතන ලිස්ට් එකක් දීලා තියෙනවා දේ වචනේ. ඒ අයට ස්වර්ගයට යන්න බෑ. දැන් උන්වහන්සේ එනවා සොරෙක් එන වෙලාව දන්නේ නැහැ. ඉතින් ඒ සභාවට කියනවා අවදිව ඉන්න. ඔයගොල්ලෝ නිදි. ඒ කියන්නේ නිදි කියලා එකේ අදහස මොනවද කියන්නේ? ආත්මික දේවල් නැහැ. එතන අපිට එපිස පොතේ කියවනේ කොහොමද අපි ආත්මික ජීවිත වෙන්නේ? ගායනාවෙන්, නමස්කාරයෙන්, ප්‍රශංසාවෙන්. මියුසිකල් ෂෝ එකක් තියෙනකොට අපි කොහොමද අපේ හැසිරීම? සංගීත ප්‍රසංගයක් තියෙනකොට. කොහොමද? දැකලා තියෙනවද? ඔයගොල්ලෝ ගිහලා තියෙනවද සංගීත ප්‍රසංගවල? නටනවා පුදුම ඇයි කවුහෙවත් නැති ගායකයෝ සමහර ගායකයව ඇදලා ගන්න බලනවා ස්ටේජ් එක නටින්න මහා මල විකාර අන්තිමට ස්ටේජ් එක ගිනි තියාගෙන ස්ටේජ් කැඩිලා අන්තිමට විකාරකින් තමයි ඉවර වෙන්නේ. දැකලා තියෙනවා සංගීත ප්‍රසංග ලෝකේ ක්‍රමේ. නමුත් දේව අභිමුඛය තුල සුද්ධාත්මයන් වහන්සේ අපි තුල එනකොට අපිට කට වහගෙන ඉන්න බෑ. ආමෙන්. අපි ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා, අපි අත් ඔසවනවා, අපි නමස්කාර කරනවා. ආමෙන්. ඇයි අපි තුල ගින්නක් තිබෙනවා. ආමෙන්. අපි තුල මොකක්ද තියෙන්නේ? ඔබ නිවිලා නම් ඔබේ ගින්න නිවිලා නම් ඔයා මැරිලා ආත්මිකව. ඔයා අවුලවන්නේ කොහොමද? වචනය තුලින්. හලෙලූයා. දෙවියන් වහන්සේගේ වචනය තුලින් ඔයා අවුලව ගත්තොත් මොකද වෙන්න යන්නේ? ඔබ තුලින් රස්නයක් එන්න යනවා. හලෙලූයා. ඔබ තුලින් රස්නයක් එනකොට සීතල ආයතත් ඒ රස්නේ ආශිර්වාදයක් වෙන්න යනවා. ගීතාවලිය 42:5. මේ ඊට වැදගත් පදයක්. මම අද උදෑසන අපේ WhatsApp group එකටත් මේ බයිබල් පද හැමදාම දානවා. ඔබ කියවලා බලන්න දෙවියන් වහන්සේ වාට කතා කරයි. මම කතා කරන එකනේ වැදගත් නෑ. දෙවියන් වහන්සේ වාට කතා කරයි. අද උදේ ඔබ බයිබලේ කියවනම් මේ පදේ ඔබේ ෆෝන් එකට ඇවලා තියෙනවා. ෆෝන් එකේ කොච්චර වෙලායි අපි ඉන්නවද? පැය ගණන් ඉන්නවනේ. ලෝකේ දේවල් බලනවා. ඒක හොඳයි. ප්‍රශ්නයක් නෑ. නමුත් දේ වචනේත් පොඩ්ඩක් බලන්න. ඒ හැම දෙයකට වඩා මේ වචනේ වාට ආශිර්වාදයක් වෙනවා. මොකද්ද? ගීතාවලිය 42:5. එම්බා මාගේ ආත්මය තමාටම කතා කරගන්නවා. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා තමා තව කෙනෙකුට බනින්න පුළුවන්ද? අද උදේ කණ්ණාඩිය බලපු නැති අය තුස්සන්න බලන්න. ඒ කියන්නේ ඔක්කොමලා කණ්ණාඩියේ මූණ බලලා තියෙනවා. කොච්චර හොඳද? කොච්චර ඔයාට ආදරේ නැත්තම් ඔයා දත් මදින්නේ නැහැ. හරිද? ඔයා මූණ හොදන්නේ නැහැ. හරිද? දැන් කොහොන නිින්දයක් නැති කතාවක් කියන්න බෑ. නැත්නම් නිදාගන්න ඔයා දත් මදින්නේ නැහැ. ඔයා මූණ හොදන්නේ නැහැ. ඔයා අයන් කරන්නේ නැහැ ඇඳුම්. ඔයාවට ආදරේ නැහනේ. මූණ බලන්නෙත් නැහැ. කොණ්ඩ පීරන්නෙත් නැහැ. ඔයාටම කියනවා පිස්සෙක් කාලකන්නික් මෝඩෙක් කියනවා. නෑ. ඔයා ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕන ඔයාට ආදරේ කරන්න. ආමීන්. ඔයාට ආදරේ කරන නිසා තමයි ඔයා ලස්සනට නේද? හැමදේම පවිත්‍රව ශාරීරිකවත් හැමදේම ඔයා ලස්සනට එනවා. හැබැයි ඔය ලස්සනත් ආත්මික වුණා නම් කොච්චර ලස්සනද? හලෙලූයා. ආමීන්. ආත්මික වෙනවා. දැන් අපි කණ්ණාඩියට ළඟට ගිහිල්ලා අපි කාටවත් බනින්න බෑනේ. අපේ මූණ පෙන අපිටම තමයි බැනගන්නේ. දැන් මේකත් හරියට බයිබලෙත් හරියට කැඩපතක් වගේ තමයි. බයිබලෙත් හරියට මෙහෙම බලපුවාම කාගේ වැරදිද පෙන්වන්නේ?
අර සිස්ටර් අර බ්‍රදර් එයා තමයි මේක කරලා තියෙන්නේ. ඔව් එයා තමයි ඔක්කොම. එහෙම නෑ. අපිවම තමයි. දැන් ඔයා යනවා එක්ස්රේ එකක් ගන්න. නේද? වෛද්‍යවරයා ලියලා දෙනවා. දැන් මම ජාතික මේ කළුබෝල් රෝහලට ගියා මං දුවත් එක්ක. ඒ වෙලේ වෛද්‍යවරයා ලියලා දුන්නා ENT එකට ගිහුවාම එක්ස්රේ එකක් අරන් ගන්න කියලා. කොලයක් දුන්නා. කොලයක් දීපු ගමන් මම ගියා. මට යන්න බෑ ඒක ඇතුළට. පස්සේ මම දුවෝ යවුවා. දාලා චුට්ටක් වෙලා යනකොට එයා ආව මට කොල දුන්නෙත් නෑ මොකුත් නෑ කම්පියුටරේ දාන්න. එතන කම්පියුටරේ දාපුවාම මම ඈතින් බලපුවාම ડોක්ටර් ඉන්නවා දුවත් ඉන්නවා එතන පෙන්නන ඔක්කොම. ඒකේ එක්ස්රේ එකේ රිපෝට් එක පෙන්නනවා. ඒතර මගේ රිපෝට් එක ඒක එන්නේ නෑ. ඒ අදාළ පුද්ගලයාගේ රිපෝට් එක තමයි ඒක එන්නේ. හලෙලූයා. තවත් කෙනෙක්ගේ රිපෝට් එක Tamanට වැඩකුත් නෑ. Tamanගේ රිපෝට් එක අනිත් අයට වැඩකුත් නෑ. Tamanට ඕන Tamanගේ ලෙඩේ මොකද්ද කියන එක. ආමෙන්. බයිබලයේ තමයි අරගෙන බලපුවාම මූණට අරගෙන කියවනකොට අරකේ මූණ බලනවා බයිබලයේ කියවනවා පොඩි වෙනසයි තියෙන්නේ. කියවනකොට මොනවද කියන්නේ? දෙවියන් වහන්සේ අපව පිරිසුදු කරනවා. හලෙලූයා. පවිත්‍ර කරනවා. අපව වෙනස් කරනවා. අපට සාමය දෙනවා. ප්‍රීතිය දෙනවා. අපිට නැගිටින්න පුළුවන් හොඳම දේ මොකද්ද? දේ වචනේ. අද පාවිච්චි කරන්නේ මොනවද? බයිබලයට වඩා මිනිස්සු. ෆෝන් එක. ආමෙන්. ඒක වරදක් නෑ. අපි දියුණු වෙන්න ඕන. නමුත් මතක තබා ගන්න අපේ දියුණුව තමයි මොනවද? අර කිව්වනේ මහත්මා ගාන්ධි මිනිසාගේ උතුම්ම දේ මිනිසාට සේවය කිරීම. එහෙම නේද කිව්වේ මහත්මා ගාන්ධි. දැන් මිනිසාගේ දියුණුව මොනවද? මිනිසාව මොනවද කරන්නේ? විනාශ කරනවා. ඉතින් අපි වචනයට වැඩි අවධානයක් යොමු කරන්න. කියවන්න. මලානික ඉන්නේ ඇයි? දැන් තමාටම කියනවා. ඇයි දුකෙන් ඉන්නේ? ඇයි මලානිකව ඉන්නේ? කියවන්න. මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුල කැළඹෙන්නෙහිද? දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වෙව. මක්නිසාද මාගේ මුහුණේ සැපදායක වූ මාගේ දෙව් උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරමි. හලෙලූයා. ඔබට තවමත් ස්තුති ප්‍රශංසා කරනවා කියන්නේ ඔයා කොච්චර දුක ආවත් පීඩාවත් ස්තුති ප්‍රශංසා වින්ද යන්නේ. නැත්නම් ඔයා දෙවියන් වහන්සේට දොස් කියන්න යනවා. ඇයි කැළඹෙන්නේ? අපි කොච්චර ගීත ගායනා කරනවද? නේද? කැළඹුණු මගේ අදත් කිව්වනේ. කැළඹුණු මගේ සිත. ඉතින් ඔයාගේ කැළඹිච්ච සිත හදන්න පුළුවන් කාටද? මනෝවෛද්‍යවරයාට? නෑ. දෙවියන් වහන්සේගේ වචනයට හලෙලූයා. ඔයා කොච්චර යාට කීකරු වෙලා උන්වහන්සේගේ හඬ අසලා කීකරු වෙනවද? ඒ තුල ඔයාගේ ජීවිතය වෙනස් වෙන්න යනවා. ආමෙන්. අපි ස්තුති ප්‍රශංසා කරනකොට අපේ දුක් කරදර සියල්ල අමතක වෙනවා. ආමෙන්. හලෙලූයා. මුද්‍රික පානයෙන් මත් නොවන්න. නමුත් අපිට මත් වෙන්න කියලා තියෙනව මොනවද? කවි වලින්ද ගීතිකා වලින්ද එකිනෙකාට ධෛර්යමත් කිරීමෙන්ද මත් වෙනවා කියන්නේ අපි ඒ තුල ගැඹුරට යන්න. අපේ ජීවිතයේ තියෙන සියලුම වෙහෙස පීඩනේ අයින් වෙන්න වෙනවා. අවසාන වශයෙන් මේක ඊටමත් මං කියවනේ හරි බරපතලයි කියලා. අර දෙන්නෙක් ගැන කතා කරන්නේ පුරුෂයා භාර්යාව ගැන. මතෙව් 24:42 මේ පදේ අපි බලලා අවසන් කරන්න යනවා. මතෙව් 24:42. එබැවින් අවදිව සිටින්න. මක්නිසාද නුඹලාගේ ස්වාමියා කොයි දවසේ එනසේක්දයි නුඹලා දන්නේ නැත. එබැවින් අවදිව සිටින්න. මැරිලා ඉන්න අයට කියනවා නැගිටින්න. නිදි අයට කියනවා නැගිටින්න. ආත්මිකව අවදිව ඉන්නවා කියන්නේ හැම වෙලේම මොනවද කියන්නේ? ඇලර්ට් එකේ ඉන්න ඕන. හැම වෙලේම ඇලර්ට් එකේ. දැන් ලංකාවේ ලන්දේසීන්, පෘතුගීසීන්, ඉංග්‍රීසීන්ගේ පාලනයක් තිබුණා. තිබුණා නැද්ද? තිබුණා. දැන් ඒගොල්ලෝ ආරක්ෂාව වෙනුවෙන් අවදිව හිටියා. ඒ අවදිව හිටීමේ ක්‍රියාදාමයේ කොටස් තමයි ඔවුන් කොටු පවුරු නිර්මාණය කරා. කොළඹ, ගාල්ල, මාතර, යාපනයේ ත්‍රිකුණාමලයේ. හරිද? හරිනේ. දැන් පෞගේ සතියේ මම මේ ස්ථානවල යම් ත්‍රිකුණාමලයේ යම් තැන්වල බැලුවා. ඒ view points ටිකක් බැලුවා. ස්ථානවල බලපුවාම එතන ඒ කාලතුවක්කු තියන්න නිර්මාණය කරලා එතනින්ලා බලපුවාම හැම පැත්තම පේනවා. ඇයි සතුරු ඈතින් එනකොට එතන ඉඳලම වෙඩි උණ්ඩේ එල්ල කරන්න පුළුවන්. ඒ කියන්නේ නිතරම අවදිව ඉන්නවා. දැන් අපි අවදිව ඉන්නවා කියන එක මොකද්ද? යක්ෂයාත් අපිට පහර ගහනවා. කවුද අපිට පහර ගහන්නේ? අසල්වාසියා නෙවෙයි. සහෝදරයා නෙවෙයි. සහෝදරිය නෙවෙයි. කවුද යක්ෂයා? යක්ෂයා අපිට ප්‍රශ්න, රෝග, පීඩා හැමදේම එවනවා. යක්ෂයා. හැබැයි අපි අවදිව හිටියොත් මොකද වෙන්න යන්නේ? අපිට ජය ලැබෙන්න යනවා. හලෙලූයා. ජය ලැබෙන්න යනවා. මෙතන කතා කරනවා යේසුස් වහන්සේ නැවත මේ පොළොවට එන්න යනවා. ඒ නිසා අවදිව ඉන්න. අවදිව ඉන්න උපමා කතා ගොඩක් යේසුස් වහන්සේ කතා කරලා තියෙනවා. අපි අවදිව ඉන්න අවශ්‍යයි. හලෙලූයා. අවසන් කරන්න කැමති ඔබේ දැනුමට යම් කාරණා 4ක් මම ඉතුරු කරලා. දැන් මේක දේව ධර්මයේ නෙවෙයි. මේක ඇවිල්ලා සමාජ ධර්මයේ. 4R එකකින් මම අවසන් කරන්න යනවා.
4G නම් ඔක්කොමලා දන්නවනේ 4G තාක්ෂණ. මගේ මේ 4R එකත් මම කියලා අවසන් කරන්න යනවා. හරි 4R මොකද්ද 4R? හරි නිදාගත්ත සභාවක් මේ සභා ඉතිහාසයේ ඕතොඩොක්ස් නැත්තම් සභාව නැගෙනහිර පළාතේ ඕතොඩොක්ස් කියන සභාව තිබුණා. ඊට පස්සේ රෝමානු කතෝලික සභාව තිබුණා. හැබැයි වචනේ ගියේ නෑ. සම්ප්‍රදාය තිබුණේ. ආගම තිබුණේ. ඉතිහාසය ඔබ ඉගෙන ගත්තාම සභාව මේ විදිහට තමයි තිබුණේ. නමුත් ඒ රෝමානු කතෝලික සභාවේ පූජකෙක් හිටියා. එයාගේ නම තමයි මාටින් ලූතර්. අහලා තියෙනවද? ඔහුට දෙවියන් වහන්සේ කතා කරා. ඔහුට කිව්වා ධර්මිෂ්ඨෙක් ජීවත් වෙන්නේ ඇදහිල්ලෙන්. හලෙලූයා. ඇදහිල්ලෙන්. ඔහු වචනේ අල්ලගත්තා. ඔහු ඒ වැරදි 80 ගාණක් ඔහු ඒ පල්ලියේ සඳහන් කරා. අවසාන ප්‍රතිඵලය එතන පටන් ගත්තා. ඒකට කියනවා රිෆෝමේෂන්. ඉංග්‍රීසියෙන් කියනවා මම කියනවා 4R එකේ පළවෙනි එක තමයි රිෆෝමේෂන්. මොකද්ද? ප්‍රතිසංස්කරණයක් ආරම්භ වෙන්න පටන් ගත්තා. මොකද්ද? අර නිදාගත්ත සභාව ක්‍රිස්තු සභාව නැගිට්ටේ කවුද? මාටින් ලූතර්. අහලා තියෙනවද? තව පාරක් අපි නැගිටිමු. ඔන්න දෙන්නෙක් නිදි. ආමෙන්. නැගිටින්න. ඉක්මන් නැගිටින්න. කවුද බලනවා? කවුද නිදි කියලා බලනවා. ආමෙන්. අත පොඩ්ඩක් උස්සමු. හලෙලූයා. මාටින් ලූතර් කිව්වා විතරයි නිදි. ආමෙන්. හලෙලූයා. ආමෙන්. ආමෙන්. දැන් වාඩි වෙන්න. බොහොම ස්තුතියි. හරි. හරි. තව තුන් පාරක් නිදා ගන්න තියෙනවා. හරි. හරි. හොඳයි. මාටින් ලූතර්. හරි. එයා මොනවද කරේ? දෙවියන් වහන්සේ මේ මිනිස්සයා පාවිච්චි කළ මුළු සභාව නැගිටින්න පටන් ගත්තා. ඒකෙන් තමයි රිෆෝමේෂන් ඇති වෙලා ප්‍රතිසංස්කරණයක් ආවා. ඒ හරහා තමයි ලෝකේ විශාල සභාවන් ආරම්භ වෙන්න පටන් ගත්තේ. ප්‍රොටෙස්ටන්ත ව්‍යාපාරය. එංගලන්ත සභාව, මෙතෝදිස්ත සභාව, ඕලන්ද සභාව ඊට පස්සේ කාලයක් ගියාම තමයි ඉවැන්ජලිකල් පෙන්ටිකොස්ටල් ඇවිල්ලා අපේ සභාවන් ඉන්න පටන් ගත්තා. ඉතින් ලෝකේ බලවත් සෙලවීමක් ඇති කරා මේ පුද්ගලයා. ඕන්නම් YouTube එකේ නැත්නම් Google එකේ ගහලා බලන්න මාටින් ලූතර් කියපුවම ඔයාට සිංහලෙනුත් තියෙනවා. ගොඩාක් වාට ඉගෙන ගන්න පුළුවන් විස්තර යාගේ මොනවද? යා පූජකෙක් ගොඩාක්. දෙවෙනි එක්කෙනා තමයි මාටින් ලූතර් කිං. කී දෙනෙක් අහලා තියෙනවද? මාටින් ලූතර් කිං. අහලා නැහැ. ඔක්කොම උඩින් බලනවා. ඒකත් ගහලා බලන්න. කොයිද? වැඩිපුරම තියෙන්නේ සාක්කුවේ මොනවද? සල්ලි නෙවෙයිනේ. මොනවද තියෙන්නේ? ෆෝන් එකනේ නේද? Google එකෙන් ගහලා බලන්න මාටින් ලූතර් කිං කියලා ගහන්න. ගහපු ගමන් ඔයාට සිංහලෙනුත් එනවද? මොනවද? එයාගේ විස්තර එනවා. කවුද මේ මාටින් ලූතර් කිං? එයා තමයි ඇමරිකාවේ කළු සුදු ભેදය නැති කරලා විප්ලවයක්. ඒ කියන්නේ විප්ලවයක් ඇති කරපු නායකයෙක්. ඒකට කියනවා රෙවොලූෂන්. මගේ දෙවෙනි ආර් අකුර. මොකද? රෙවොලූෂන්. ඒ කියන්නේ විශාල විප්ලවයක් ඇති කරා. ඔහු ආත්මික පසුබිමකින් ඇති ආවේ, අධ්‍යාත්මික පූජකත්වයකින් ආවේ. නමුත් ලෝකේ වෙනස් කරන්න දේශපාලන පසුබිමකට ගිහිල්ලා අද ඇමරිකාවේ කළු සුදු ભેදයක් නැහැ. බැරක් ඔබාමා මලා වගේ අය ජනාධිපති වුණා. කළු ජාතිකයෝ. ඒක දන්නවනේ. දැන් නැත්තම් ඉගෙන ගන්න මේ බයිබලෙ විස්තර නැහැ මේවා සමාජ දැනුම. තුන්වෙනි දැන් රිවොලූෂන් කියන එක පාවිච්චි කරනවා සමහරක් වාහන වලටත් පාවිච්චි කරනවා. හරි. තුන්වෙනි එක තමයි තුන්වෙනි එකයි හතරවෙනි එකයි ටිකක් වෙනස්. මේ රීකන්ඩිෂන් තුන්වෙනි එක තමයි මගේ ආර් එකේ තුන්වෙනි එක තමයි රීකන්ඩිෂන්. මේ රීකන්ඩිෂන් කියන වචනේ ගොඩක් වාහන වලට පාවිච්චි කරනවා. දැන් ජපානයේ වගේ රටවල් අපිට එවන වාහන වැඩිපුරම එවන්නේ මොන වාහනද? ඒගොල්ලෝ පාවිච්චි කරපු වාහන තමයි. නේද? ඇයි ඒ? අපිට බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න වත්කමක් නැහැ. හැබැයි ජපානයේ හිටියනම් අපිට ගන්න පුළුවන්. ටක් ගාලා. ජපානයේ නෑනේ අපිට. ඉතින් පුරවැසි භාවයේ නෑ. ජපාන නෙමෙයි ඉන්නේ. ඉතින් මෙහෙ ඉන්න නිසා අපිට එනකොට දෙගුණ තෙගුණ වෙලා බදු ගහලා එන්නේ. ඉතින් අපිට ගොඩාක් අපේ වාහන දුවන්නේ මොන වාහනද? රීකන්ඩිෂන්. හැබැයි රීකන්ඩිෂන් වුණත් සමහර බ්‍රෑන්ඩ් නිව් වලට වඩා හොඳට මේන්ටේන් එක තමයි වැදගත් වෙන්නේ. කන්ඩිෂන් එක නේ වැදගත් වෙන්නේ. මොකද්ද වැදගත් වෙන්නේ? ඔයාගේ ශරීරයේ කන්ඩිෂන් එක ඔයා මහතයි, උසයි, පෙනුමයි ඕකනේ වැදගත්. ඔයාගේ බොඩි එක කොහොමද මේන්ටේන් කරන්නේ? හොඳට වතුර බොනවද? හොඳට කෑම කනවද? ශරීරයේ එහෙමනම් ඔයා වැඩි කල ජීවත් වෙයි. නැත්තම් මොනවද වෙන්නේ? ඔය යෝධයා ඉක්මනට මැරෙයි. මේන්ටේන් වැදගත් වෙන්නේ රීකන්ඩිෂන් නෙවෙයි. ඒ කියන්නේ නඩත්තු කරන එක. ඒතොර රීකන්ඩිෂන් රීකන්ඩිෂන් කියන්නේ සබාව රීකන්ඩිෂන් වෙන්න ඕන. හලෙලූයා. සබාව දෙවියන් වහන්සේ බ්‍රෑන්ඩ් නිව් තමයි. ආදම් සහ ඒව බ්‍රෑන්ඩ් නිව් විදියට තමයි මැව්වේ. නමුත් පාපේ ආපු ගමන්ම මොනවද උනේ? දෙවියන් වහන්සේට ආපහු අර වාහන දෙක මොනවද කරන්න උනේ? ෆුල් සර්විස් දාලා රීකන්ඩිෂන් වුණා. දැන් අපිටත් රීකන්ඩිෂන් වෙන්න ඕන. ඒ කියන්නේ අපි රිෆෝමේෂන් වෙන්න ඕන. රිවොලූෂන් වෙන්න ඕන. රීකන්ඩිෂන් වෙන්න ඕන. ආමෙන්. ආමෙන්. ඒ පාර කවුරුත් නිදි නැහැ. අන්තිම එක අන්තිම ආර් අකුර. හරි. ඒක තමයි රිහැබිලිටේෂන්. දැන් මේ වචනේ පාවිච්චි කරනවා අපේ ලංකාව විනාශය කරා ගමන් කරා මත්ද්‍රව්‍ය නිසා. ආමෙන්. ඔබ දන්නවනේ සිදුවීම. දැන් ඒකට කියන පුනරුත්ථාපන මොනවා? පුනරුත්ථාපන
පුනරුත්ථාපනය පුනරුත්පත්ති නෙවෙයි ඒක වෙන වචනයක්. පුනරුත්ථාපනය කිරීම සඳහා විවිධ රාජ්‍ය නොවන සංවිධාන වලින් අය අරගෙන මොනවද කරන්නේ? රිහැබිලිටේෂන්. ඇයි යම් දෙයකට ඇබ්බැහි වුණොත් ඕනම කෙනෙක් නරක පුරුද්දකට ඇබ්බැහිකමකට මතක තියාගන්න ඔයා රිහැබිලිටේෂන් වෙන්න ඕන. ඔයාගේ දරුව ෆෝන් එකට වැඩිපුර ඇබ්බැහි වෙලා ඔයාගේ ඇස් පෙනීම අඩු වුණා නම් ඔයාට ඉගෙන ගන්න බැරි නම් දරුවට පාඩම් කරන්න බැරි නම් ඉක්මනට රිහැබිලිටේෂන් සෙන්ටර් එකක් තියෙනවා ડોક્ટર ලලිත් මෙන්ඩිස්ගේ බොරැල්ලේ. දැන් ලබන සෙනසුරාදා මේ ડોક્ટર ලලිත් මෙන්ඩිස් අපේ සභාවට එනවා විශිෂ්ට වෛද්‍යවරයෙක් ලංකා ඉතිහාසයේ විශේෂ සම්මානගත් වෛද්‍යවරයෙක්. මම දවසක් වෙස්ලි විද්‍යාලයට යනකොට එයා ලෙක්චර් එකක් දෙනවා වෙස්ලි විද්‍යාලයේ පේරන්ට්ස්ලට. වෙස්ලි විද්‍යාලයේ පේරන්ට්ස්ලට උගන්වනවා මේ සම්බන්ධව. මේ ඩිජිටල් වලින් ළමයාව මොලේ නරක් වෙන එක. ඇත්තටම ඩිජිටල් එකෙන් ළමයා නරක් වෙනවා මොලේ. ඔයාගේ ළමයාගේ මොලේ නරක් නොවි තියාගන්න නම් දේශනයේ සවන් දීලා දරුවා හදාගන්න. ඇයි අද දරුවාට ඉස්සෙල්ලාම දෙන්නේ මොනවද? චොක්ලට් එකක්ද? ටොෆි එකක්ද? නැහැ. ෆෝන් එක දීපුනම චොක්ලට් එකට වැඩිය රහයි ටොෆිට වඩා රහයි. ඒක අපි කරන්නේ ඔයා මම නෙවෙයි කියන්නේ. ඒ ડોක්ටර්ගෙම උපදෙස් ගන්න ඇවිල්ලා. නැත්තම් මොකද වෙන්නේ? දරුවා අපිට දාන්න ඕන රිහැබිලිටේෂන් එකට. ගොඩාක් දරුවෝ එතන දාලා තියෙනවා. ඒගොල්ලෝ ඉගෙන ගන්න බෑ. වෙන ලෝකවල ඉන්නේ. ඒ කාටුන් වල වැඩිපුර කාටුන් බලනවා නම් ඒ කාටුන් වල කලස් වලින් මොනවද තමන්ගේ මොලේ විද්‍යාව ගැන අපි දන්නේ නැහැ. අපි විද්‍යාව එච්චර ඉගෙනගෙන නැහැ. නමුත් මේක ඇතුලේ ගොඩාක් දේවල් තියෙනවා. දරුවෙකුට දැන් සුදුසු නෑ ඒවා. ඒවා ආපුවාම දරුවා රොබෝ දරුවෙක් වෙයි. හැඟීම් දැනීම් නැති දරුවෝ. දැන් බලන්න දැන් ඉන්න පරම්පරාවට ආදරේ කරුණාව නැහෙනි. නෑ නේද? වැඩිහිටියන්ව ගරු කරන්නේ ඇයි? අමුතුම රොබෝ විදියට හැදෙන්න හේතුව මේ භයානක ලෝකේ අපි ජීවත් වෙන්නේ. ඔබ දෙමව්පියෝ නම් වැඩිහිටියෝ නම් මතක තබා ගන්න රිහැබිලිටේෂන් හරි වැදගත්. සභාවට ඒකත් අවශ්‍යයි. සභාවට අපි අපේ ජීවිතේ යම් පාපයක් තියෙනවා නම් අපේ ජීවිතේ වරදක් තියෙනවා නම් අපි දෙවියන්වහන්සේට කියන මාව පුනරුත්ථාපනය කරන්න. මට බෑ ස්වාමීනි පුනරුත්ථාපන මධ්‍යස්ථානෙට කියන්න. මොකද හේතුව මම එතනින් පැනලා එනවනේ ස්වාමීනි. ඔබ වහන්සේ දන්නවනේ ස්වාමීනි මම කොහොම හරි එතනින් පැනලා එනවා. ඉතින් තේරුම් ගන්න නැහැනේ ස්වාමීනි මම ගෙදරම ඉන්නම් ස්වාමීනි මාව වෙනස් කරන්න. යේසුස් වහන්සේ කියවුවා පුතා. ඔයා මන් දන්නවා ඔයා පුනරුත්ථාපනයේ දැම්මොත් පැනලා එනවා. ඒ නිසා ඔයා ගෙදරම ඉන්න. ගෙදර ඉන්න මම ඔයාට ආශිර්වාද කරන්නම්. හලෙලූයා. දැන් අපි ඔක්කොම නැගිටිමු. නිදාගෙන ඉන්න අයත් නැගිටින්න. දැන් අවස්ථාව තියෙනවා ඔක්කොටම. නැගිටලා අපි යාඥා කරන්න යනවා. හලෙලූයා. අද උදෑසන දෙවියන් වහන්සේ යහපත් මම අමතර කාරණා 4ක් දුන්නා. 4R එකක්. රිෆෝමේෂන්, රෙවොලූෂන්, රීකන්ඩිෂන් and රිහැබිලිටේෂන්. අපේ ජීවිතයේ සබාව නිදිනම් මෙන්න අපි නැගිටවන්න ඕන. මම බයිබලෙනුත් කතා කරා, සමාජ විද්‍යාවෙනුත් කතා කරා. එතනින් එහාට මට කතා කරන්න දෙයක් නැහැ. මම දන්නේ නැහැ. හැබැයි ඔබ නැගිටින්න. ඔබේ ජීවිතේ අඩුපාඩු හදාගන්න. ඔබ සර්විස් එකක් කරගන්න ඔයාගේ ලයිෆ් එක. ආමෙන්. හලෙලූයා. මොන සර්විස් එකක්ද? වාහන සර්විස් එකට ගිහිල්ලා මෙහෙම කියන්න එපා. අඬ වොෂ්යක් දාන්න කියලා මේ ෆුල් සර්විස් කරන්න යන්න එපා. ඔයා ගිහිල්ලා. ඔයාගේ සර්විස් එක මෙන්න සෙන්ටර් එක මෙතන තමයි. ආමෙන්. මේක තමයි සර්විස් සෙන්ටර් එක. හලෙලූයා. මේක තමයි ඔක්කොම මේකේ තියෙනවා. මෙන්න සර්විස් සෙන්ටර් එක. හලෙලූයා. මේක ඔක්කොම තියෙනවා. කිසිම අඩුවක් නැහැ. හැමදේම මෙතනින් සිද්ධ වෙනවා. ෆුල් සර්විස් එකක්. හලෙලූයා. මුළුමනින්ම ආත්මය, ප්‍රාණය, ශරීරය මේ කොටස් තුනම මේක අස්සෙට දාන්න. අසල දාපුවම දෙවියන් වහන්සේ ඔයාගේ ජීවිතේ බලවත් දෙයක් කරන්න යනවා. හලෙලූයා. අපි උන්වහන්සේට බාර වෙමු. හලෙලූයා. උන්වහන්සේට අපි කැප වෙමු. ශුද්ධාත්මයන් වහන්සේට අපි ඉඩ දෙමු මේ උදෑසන. හලෙලූයා. හලෙලූයා. කියන්න ස්වාමින් වහන්සේ මාව ස්පර්ශ කරන්න. අතගසන්න ස්වාමින් වහන්සේ. හලෙලූයා. අතගසන්න ස්වාමීනි මට අතගසන්න ස්වාමීනි මාව වෙනස් කරන්න මාව අලුත් කරන්න ශුද්ධාත්මෙන් පුරවන්න ස්වාමීනි හලෙලූයා හලෙලූයා ශුද්ධාත්මෙන් පුරවන්න හලෙලූයා අපි ටික වෙලාවක්